වැදගත් මිනිස්සුෙකුට නිකන් අර ඒ වැදගත් නම් වරදින්න බෑ වගේ එකක් මේ සමාජයේ තියෙනවා සාරා. මේක වැදගත්කම ගොඩනගා ගන්න යන කෙනෙකුට මං හිතනවා දැනගන්න ඕන කාරණාවක්. කියන සාන්නස වැදගත් කෙනෙකුට වරදින්න බැරිද සහ වැදගත් කෙනෙකුට වැරදුනොත් චක්ඛවරං කීත රත්ත සෝපදෝ ලක්කන මණ්ඩිත යත පන්හි චාමර චත්ත වේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතලයි සතුටු වෙන්න ඕනේ. අවසානයේ මම මල් ලක්ෂයක් පුදා කළා, කෝටියක් පූජා කළා, මම මල් මෙහෙම ඇතුරුවා, මෙහෙම සැරසුවා කියලා මල් ගැන හිතලා සතුටු වෙයි. සතුටු වෙන්න ඕනේ මල් ගැනද බුදු ගුණ ගැනද? අන්න වර්ධින තැන දැක්කද අපිට? පින්තුනි, යසෝදරා මහරහත් තෙරණියට වන්දනා කළොත් විශේෂයෙන් කාන්තාවක් ඇගේ දහසකුත් පව් ගෙවි යනවා. එච්චර අනුභවයි යසෝදරා උත්තමාවියට කරන වන්දනාව. සාමාන්‍යයෙන් මේ යසෝදරා වගේ බිරිඳක් ලැබෙන්නේ ඒ විදිහටම පින් තියෙන බෝධිසත්වයන්ට නෙවෙයිද? තමන් සුදුසු කෙනානේ තමන්ට ලැබෙන්නේ. ඒ නිසා ඔයාලට ලැබිච්ච මහත්ය ඔයාලට සුදුසු මහත්ය. නුසුදුසු කසාදයක් නැහැ. ජීවිතයට හොඳම දේවල් 4ක් කියලා දෙන්නයි මේ සූදානම. හොඳට සවන් එමාගෙන අහන්න. මේ හොඳම දේවල් 4 ඔයාලගේ ජීවිතයටත් ගොඩාක් වටීවි. බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න 4කට යන්න එන්න මග තොට විපත් නොවේවා රෝග විපත් නිබදවදු. බුදුරජාණන් වහන්සේ සංඝයාට වස්වසන හැටි දේශනා කළා. ඇසළ පොයට පහුවදා දවසේ තමයි වස්වසන්නේ. ඊළඟට ඒකට කියනවා පෙරවස. මොන යම් හේතුවකින් බැරි වුණොත් එහෙම ඊළඟට ඇසළ නිකිනි